වයි හැන්දෑව නිකයත් එක්ක දිල් දැන් ඔය වයිල්ඩ් ලයිෆ් ට්‍රිප් එකක් එහෙම යනවනම් යන්න හොඳම තැන තමයි සවුත් ඇෆ්‍රිකා කියලා කියන්නේ. ඒ විල්පත්තු අභය භූමියක් එහෙම තියනවද? අපෝ දන්න එක මේක කිව්වා. හරි. විල්පත්තු වලට වැඩිය දිල් ලොකු කැලෑවල් එහෙ තියෙනවා. උඩවලව වගේ ඇතිනේ. අනේ මෙන්න මේ නිවුස් එක අහගන්නවා. එහෙ තියෙනවා දිල් ඔය විදිහටම වයිල්ඩ් ලයිෆ් පාක් එකක් පිටෝරියා කියලා. සාමාන්‍යයෙන් දිල් ඔය මේ වයිල්ඩ් ලයිෆ් ට්‍රිප් යන කට්ටියට තමන් යන සෆාරි ට්‍රක් එක ගාවට සිංහයෙක්, අලියෙක්, මුවෙක් වුණත් කමක් නෑ ළඟට එනවා කියන්නේ බෝනස් එකක් හම්බ වුණා වගේනේ. නෑ. හැබැයි දිල් මේ නිවුස් එක ඩබල් බෝනස් හම්බ වෙච්ච නිවුස් එකක්. සිංහල අවුරුද්ද ළඟයිනේ. සමහර කම්පැනි වල ඩබල් බෝනස් දෙනවලු. නැහැ මේ ඊයේ පෙරේද දවසක ඔය විදිහටම පිටෝරියා වල ට්‍රිප් එකක් ගිය කට්ටියට මාර අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. මේ කට්ටිය ගියේ දිල් කාර් එකක. ඔය විදිහට ඒ කට්ටිය කාර් එකේ යන අතරමඟ සිංහයෝ රංචුවක් ඉදලා නතර කරලා තියෙනවා බලන්න කියලා. ටිකක් වෙලා ඔය සිංහයෝ දිහා බලාගෙන ඉන්නකොට එතනින් එක සිංහෙක් නැගිටලා මේ කාර් එක ගාවට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට මේ සිංහයා ඇවිල්ලා ටිකක් කාර් එක වටේ එහෙමෙහෙ ගිහිල්ලා කාර් එකේ දොරේ තියෙනවනේ දිල් දොර අරින හැඩල් එක මේ හැඩල් එක එකපාරට කටින් ඇරලා දිල්ට කියන්න දිල් කාර් එක ලොක් කරලා තියලා නැහැ ඒ වෙලාවේ එක පාරටම දොර ඇරිලා මේ ඒකේ කොහෙද මාරු මේ කට්ටිය බය වෙලා කෑ ගහලා දඩබඩ ගාලා දොර වහගෙන තියෙනවා. හැබැයි දිල් බැරි වෙලාවත් මූ ඇතුළට නැග්ගනම් කාර් එකේ හිටිය ඔක්කොටම sorry.com වෙනවා. සමහර විට නික්කයි සිංහයා ටැක්සි එකක් ඕඩර් කරලා එනකම් බලන් හිටියා වෙන්න බැරිද? අනේ මේ හරි කොහොම හරි දැන් ඔන්න ඔය වෙච්ච සිද්ධියේ වීඩියෝ එක මම දාලා තියෙනවා වයි හැන්දෑව පේජ් එකේ. කට්ටියම ඇවිල්ලා බලන්න යාළුවන්ට ෂෙයා කරන්නත් පුළුවන්. නික්කයි. ඔව්. ඔය සෆාරි එක ගිය සෙට් එක ලස්සන සින්දුවක් කිව්වා. නෑ. ආහා කියනවාකෝ. මං සවුත් ඇෆ්‍රිකා ගියේ මේ පිටෝරියා වන බිමේ නුඹ මන්ද අගොළු නොදැමුවේ අනේ මං සිංහයාට බයයි නංගියේ මූ ඇතුළටම පනී නංගියේ ඔය සින්දුව දැන් දමනු නංගියේ මූ දැන් දියුණු වෙලානේ.